හෙලෝ ගයිස් ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් අද මම ඇවිල්ලා තින්නේ ඔයගොල්ලන්ට පට්ටම වටින වීඩියෝ එකක් අරගෙන ඉතින් බොයිස් චුට්ටක්වත් ස්කිප් කරන්න එපා වීඩියෝ එක දිග් වෙනවා ඉතින් ඒක ගණන් ගන්නත් එපා බොයිස් අද වීඩියෝ එක යන්න කලින් මම මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගන්න bell notification එක ඕල් දාගෙන like එකකුත් දාලා ඔයාගේ voice comment එකක් දාගෙන යන්න ඉතින් බොයිස් තාම මතක් කරන්න තියෙනවා මේ මගේ channel එක මම දැන් නම චේන්ජ් කරපු තුන්වෙනි වතාව. ඉතින් බොයිස් නම චේන්ජ් කරපු නිසා රීච් එක පොඩ්ඩක් බැහැලාදී සපෝට් එකක් දෙන්න ඉතින් ෂෙයා පාරක් දාලා බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරන් ගැම්මට මාත් එක්ක සෙට් වෙමු ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක ගැන කතා කරමු. අද වීඩියෝ එක මම කියලා දෙන්න යන්නේ 1OS 2 දාලා BR රෑන්ක් එක ප්ලේ කරන හැටි. ඉතින් බොයිස් IQ එකෙන් ප්ලේ කරන්න ඕන මැච් එකක්. ඉතින් අපි බලමු කොහොමද ප්ලේ කරන්න කියලා. එහෙනම් අද අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් බොයිස් ඔය විදිහට අපි ප්ලේන් නේම් බහලන්න ඕන. දන්නද පොඩ්ඩක් සෙම ඉතින් ගණන් ගන්න එපා. එකපාර මේ වීඩියෝ එක කරා බොයිස් එකපාර බල්ලා කෑ ගහන්න ගත්තා. ඒ නිසා ඉතින් මම පොඩ්ඩක් වීඩියෝ එක නැවැත්තුවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔය විදිහට අපි යමු. මම බොයිස් කියන්න ඕන ඔයගොල්ලෝ BR මැප් එකේ ඕනම මැප් එකක මුහුදක් තියෙනවානේ. ඒ මුහුදක් අයිනෙම තියෙන තැනකට බහින්න ඕනේ. කියන්නේ ඔයගොල්ලෝ ප්ලේන් එකේ යන්නේ කියන්නේ මැප් එකේ ප්ලේන් එක යන්නේ හරි මැදත් නෙමෙයිනේ. හරි කෙලිනුත් නෙමෙයි යන්නේ. සමහර කර චූට්ටක් අර පොඩක් මැප් එක ඇද වුණාට පාර ඇද වෙන්නේ මැප් එක ඇද වෙනවා කොහොමත්. හරිද? මැප් එක පොඩ්ඩක් හරහට හිටිනා ඒක පොඩ්ඩක් හදාගන්න. මේ බොස් දැන් තියෙනවා. දැන් අපි හිතමු මැප් එකේ ඉන්දියක් සෙන්තෝසා තියෙනවා. රිම්නා විලේජ් තියෙනවා. සෙන්තෝසා පොඩ්ඩක් ප්ලේන් එකට ලම් වෙනවා. රිම්නා විලේජ් දුර තියෙන්නේ. ඉතින් අපි රිම්නා විලේජ් වලට තමයි පයින්න ඕනේ බොයිස්. ඔන්න වගේ ටිකක් හිතලා පයින්න ඕනේ බොයිස්. මම නම් එච්චර ප්ලේන් නෑ පොඩ්ඩක් හැංගියෙන් ඉඳලා ගහන්න වෙන්නේ මට. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මම තාද කියන දේ බොයිස් ඔයගොල්ලෝ BR මැච් එකක් ගහද්දි සුපිරි ඒ කියන්නේ සෝලෝ ගහන රෙඩිය 1OS 2 ගහන එකෙන් ඒ කියන්නේ ඩුව මැච් එක දාලා අපි සෝලෝ ප්ලේ කරන එකෙන් අපිට පොයින්ට් ගොඩක් අප් කරගත්තා. හැමෝම ටීම් වයිප් එහෙම වෙනවනේ බොයිස්. ඒකෙන් බොයිස් අපිට පුළුවන් ගොඩක් කිල් දාගන්න වැරදුනා සෝරි. මේ මොනවාද පොයින්ට් අප් කරගන්න. මම ඉතින් බොයිස් චුට්ටක් හැංගි එන්න ළඟට එනිමේට ගහලා චුට්ටක් කාරේ ඉන්න බොයිස්. ඕගොල්ලන්ට මම තව පොඩි ට්‍රික් එකක් කියන්නම්. ස්කිල් මම දාගන්න ස්කිල් අනුව බං මැච් එක පොඩ්ඩක් ලේසි වුණා මට. ඒක පොඩ්ඩක් මට මේ මැච් එක ප්ලේ කරද්දි මට තේරුණා බොයිස්. ඉතින් මම දාගෙන ඉන්නම් බොයිස් EP කයිරස් කැරක්ටර් එක කයිරස් කැරක්ටර් කිව්වම දන්නේ නැහැ උඹලා. සමහර කට්ටිය දන්නේ නැහනේ. කයිරස් කැරක්ටර් එක කියන්නේ බොයිස් අර තියෙන්නේ බං නිකන් ඌට මූණක් නැහැ. ඒ කියන්නේ ඌගේ මූණ තනිකර මාක්ස් එකක්. අර දම්පාට කැරක්ටර් කෙනෙක් ඉන්නේ බං. ඇකින් එකපාර දුම යන දම්පාටින් අර දුමක් යන මේ ස්කිල් එකක් තියෙන්නේ. ඒක දාගෙන ඉන්නවා. ඉතින් තව ඉන්නවා ජෝඩා කැරක්ටර් එක. අර HP රිකවරි කැරක්ටර් කෙනෙක් ඉන්නේ. එනිමීට ගාපුවාම HP එක ටක් ගාලා රිකවරි කර ගන්නවා. ඉතින් බොයිස් අනිත් කැරක්ටර් තමයි ඉතින් ඔයාලා හැමෝම දන්න වූකු. වූකුන්ගේ පවර් එක දැන් අප් වෙලානේ බොයිස්. ඒ කියන්නේ එක පවර් එකක් ආපු ගමන් ඒක පවර් එක දැන් පවර් දෙකකට කඩලා දැම්ම හැකි. කැමති පවර් එකක් අපිට දාගත්ත හැකි තෝරලා. තාම ඉතින් වූකුන් පවර් එක මගේ මං හිතන්නේ අප්ඩේට් වුණ ගමන් මම ඕක දාගන්නේ අර පඳුරු 3-4 වෙලා යන්නේ බොයිස්. අන්න ඒක දාත්තට පස්සේ අපිට මැච් එකේ පොඩි වාසියක් ගත්ත හැකි. ඉතින් බොයිස් ලෝඩ් කරගත්තට පස්සේ චුට්ටක් මැප් එකේ අර දුරටම යන්නේ නැතුව පොඩ්ඩක් ඔය වගේ ලන්ච් පැඩ් එකේ මං ගියාම ඊට ඉස්සෙල්ලා තියෙන ආන්සර් ලික් ගාඩ පොඩ්ඩක් කවර් එකේ ඉන්න ඕනේ දැන් බොයිස්. ඔය පැති වල එනිමි යනවා කොහමද? අය අහන්න දැන් නැහැ නෝ හරි එනිමි යනවා. බලමු අපි. ටිකක් හැංගිලා දෙපැත්තෙන් බලා ගන්න ඕන. කොහෙන් එයිද කියලා හොයන්න බෑනේ මං ටිකක් දෙපැත්තෙන් බලාගෙන ආන්සර් ලේ මොනවද තියෙන්නේ මං එකේ හොටියනේ තිබ්බේ. එකේ හොටියයි මේ පැත්තේ තියෙනවා M2 ගේ මං ආසම ගන්නයක්. ඉතින් බොයිස්
අන්න දෙක දෙනිමික් කරාර එනිමික් කරනවා ඒ කවරෙන් හරි කවර දැක්කන ඉවහම කවරෙන් ඕන බයයිමු ඉතින් බොයිස් අම්මට දිරි පැත්තෙන් ඇයිලනේ වඩු පාර හරණ අමාරුව දැන් කෙලවෙනනේ නෑ පිස්සුදවන් එහෙම කෙලවෙනද ගහම් බලමු ගහම ගැව්වා ඕලත්දාප ඒ මොකක්ද දේපුුණ ඉතින් බොයිස් මම මේ මැච්චේ ප්ලේ කරලා තමයි වීඩියෝ කරන්න දැම්මේ නැත්තම් බැනි බොයිස් ප්ලේ කරන්න බෑ මම ලැග් ගන්න ගන්න මේ ෆෝන් එකේ ටික ලැග් බොයිස් අපිට ඉතින් ඔය ලොකු ෆෝන් නෑනේ පොඩි ෆෝන් එකක් තියෙන්නේ ඉතින් බොයිස් ඔය විදිහට අපි බලමු මම බොයිස් මෙතන මෙතන අර එනිමීන්ට කරන බලවැඩේ කියන්නේ එකම එනිමියම තුන් පාරක් කීල් කරනවා බොයිස් උතන හරිද ඉතින් බොයිස් මම උතන ඉද්දි එකෙක්ට ගහන්න ගියා උට ගහන්න කරනවා හැමීට කැපුණා ඌ දැනගත්තා අහුනොත් ගහනවා කියලා බයට කැපුණා ඌ මන්නම් කියන්නේ බොයිස් ගහන්න හොඳ ගන්න එකක් තියෙනකොට ගහන්න ඕන බං ලක ගහන දුර ගහන ලං ගහන ගන්න මොකක් හරි බොයිස් මැක්සිමම් මං කියනවා ෂොටි ගහනවා නම් වඩාත් හොඳයි හැබැයි ඒකෙත් පොඩි මේ අවුලක් තියෙන බොයිස් දුරට ගිහිල්ලා හිටියොත් එනිමිටියා සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ ඔය දැන් මං ඉන්න හරියේ අර ගහ තියෙන හරිය විතර නෑ එච්චරත් ඕනේ ඔය නිල් පාට පෙට්ටිය තියෙන හරිය විතර එනිමේ ඉන්නවා කියමුකෝ අන්නේ හරි වගේදී බොයිස් ෂේම් එක ලොක් වෙන්නේම නෑනේ බොයිස් එනිමේ ගෑනකට ඉතින් බොයිස් ඕකට අපිට කරන්න දෙයක් නැති හින්දා අපි ඉතින් අර SMG ගාන අප්පඩ ආයෙ ඇවිල්ලා අරුම තමයි බොයිස් වෙන අය කතා දෙකක් නැහැ උගේ ලූට් බොක්ස් එක රුව ආයෙ බහැලා අන්න බලන්න බොයිස් ඉතින් ඔතන පොඩ්ඩක් IQ එක පාවිච්චි කරලා ගහන කැයිල්ලෝ කරවන්නේ දැක්කද බොයිස් ඉතින් බොයිස් තාම ඔයගොල්ලන්ට හෙඩ්ෂොට් ගහන්න බැරි නම් මම වීඩියෝ එකක් දාලා තියෙනවා ඒකත් බලන්න ඒක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මේකත් එහෙම කරන්න ඉතින් බලුවට ගන්න එපා ඔයගොල්ලොන්ට දනු කයියලට වීපෙජ් ගන්න පුළුවන් නම් බොයිස් ඇයි අපිට ගන්න බැරි අපි try එකක් දෙමු ගන්න කොහොම හරි ගන්නවා වීපෙජ් අම්මා හරිද බොයිස් ඔන්න ඉතින් ওই විදිහට ඉන්නයි තියෙන්නේ ටිකක් කවර් එකේ දැන් අරුව ආයෙන කොහමද මම දන්නවනේ බං මැච් එක ආවට පස්සේ අර තනියෙන් නෙමෙයි ඉන්නේ ඌ දුවයක් ඉන්නින්ද ඌ එනිමේ ඉන්න තැනට ආයෙ එන්න බලනවා ඒ නිසා බොයිස් චුට්ටක් බලන්න ඕන එනිමේ එනවා බඩු එන්න ඕන උඩින් කොහමද බලමු චුට්ටක් බලන් ඔය එන්නේ පොර ඔය එන්නේ මං කිව්වේ බොයිස් එනවා කියලා ඉතින් ඉත්ති ගන්න හොඳ නෑ එනිමියා පොඩ්ඩක් අර දැක්ක ගමන් ආයෙ දුවන්න බලනවනේ බා ඌ ගහන්නම කියලා එන්නේ නෑනේ පොඩ්ඩක් බැස්සට පස්සේ ලූට් බොක්ස් එකට එද්දි පොඩ්ඩක් කන්න ගහන්න ඕනේ අනේ කිරිය බෝල් එක දාගත්තනේ කොයි ගන්න ඉතින් දැක්කනේ තව එක ෂොට් එකකට අදින්න තිබ්බේ දැන් ඉතින් ටිකක් රෂ් කරන්න වෙනවා වැදුණු පාර රෂ් කරේ නැත්නම් අපරාධ කියලා හිතනවා අවුල නැහැ රෂ් කරන්න ඕනේ ඔහොම ගහමු බලමු මොකද වෙන්නේ කියලා කෝබම් පොර නෑනේ බා අඩු පොර දිගා වෙලා ඉතින් බොයිස් ඔකට එන්න බලු වැඩක් උනේ තුන් පාරක් ඔතනම මම ඕකා කිල් කරලා දැම්මා උගේම රූට් බොක්ස් තුනක් තැන් තුනක තියෙනවා ඉතින් බොයිස් ඕම අපි ඉස්සරහට යම් බලන්න වීඩියෝ එක ටිකක් දික් වෙයි බොයිස් ගණන් ගන්න එපා බොයිස් අනේ වැඳලා කියන්නේ බොයිස් අයින් වෙන්න නෑ එපා වීඩියෝ එක බලපල්ලා වීඩියෝ එක බලන එක්කෙනෙක්ට මම වීක් ලයිට් එකක් දාලා දෙනවා බොයිස් ඔන්න එකෙන්ම කිව්වා වීඩියෝ එක බලලා වැඩිම කමෙන්ට් තියෙන ඒ කියන්නේ වැඩිම කමෙන්ට් තියෙන එක්කෙනාට මං ගන්න වීක් ලයිට් එකක් දාලා දෙනවා බොයිස් නෑ බොරු නෙමෙයි යන්නේ සිරාට වීක් ලයිට් එකක් දාලා දෙනවාමයි වැඩිම ලයික් තියෙන්න ඕන හැබැයි බොයිස් කමෙන්ට් එකකට වැඩිම ලයික් තියෙන්න ඕන ඒ වැඩිම ලයික් තියෙන කමෙන්ට් එකට වීක් ලයිට් එකක් දෙනවා බොයිස් මං අපි බලමු උතන මොකද වෙන්නේ කියලා හරි ඉතින් බොයිස් ඔය වගේ මැප් එකේ ඇවිදිනකොට බං අපිට කොහොමත් වලියක් දෙකක් අනිවා ෂුවර් ෂොට් සෙට් වෙනවාමයි තමයි බොයිස් හරිද ඉතින් බොයිස් ඔය වගේ වලියකට සෙට් වුණොත් පොඩ්ඩක් කවර් එක ගහන්න ඕන හරිද කවර් වෙන්න බෑවන් ඉන්න ගහන ඔය දැක්කනේ ගහනවා ටක් ගාලා වල දාලා පවර් එක දැම්මා අර දැක්කනේ මම පවර් එක අප් කරගත්තට පස්සේ උම්කොන් යනවා හතර අතේට හරි පේනවා ඉතින් බොයිස් එමීරේ කැපෙන්න ඕන දැන් ඔතන මම හිතන්නේ ස්ක්වොඩ් එක කියන්නේ ඩුවෝ දෙකක වලියක් තිබ්බේ කොහොමත් ඔතන එක ඩුවෝ එකක් හරි ඉතුරු වෙනවනේ බොයිස් උඩහ ඩ්‍රොප් එකලු හાર્ට් එකක් ගහනවා ටිකක් කවර් එකේ ඉන්න ඕන
අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඕන මොකලක් වෙන්නේ කියලා යමන්ද උඩට. පොඩ ලූටුත් නැහැනේ ලූට් කරගන්න ඕන. ඔය විදිහට යන්න ඕන දැන්. හරිද? හොඳට බලන්න පොඩ්ඩක් අර මේ සෝන් එකත් එක්කමයි යන්නේ. දැක්ක මැප් එකේ මම කොයි ගියත් සෝන් එකත් එක්කමයි මං හිටියේ. දැක්කනේ බොයිස් ලස්සනට ගිලක් පන්න ගත්තම. දැක්කනේ මම වැඩ. තව වාසියක් තියෙන බොයිස්. ඔන්න ඔය විදිහට උඩ් පෑර් එකක් අය චිප් එකක් දාගත්තා නම් අර 99 කරන චිප් එක දාගත්තා නම් ඒක වාසියක් ඈ. ඔය බොයිස් පොඩ්ඩක් දැන් කැපෙන්න ඕන. දැන් එනිමි ඔය දැක්කද? දැන් අර දැක්කනේ අතර හිටපු එනිමියාගේ අනිත් එක අදුව ටීම් වයිප් එකක් උනේ. නැත්තම් වෙන එකක් ගෙන්න පුළුවන්. ඒ වැඩන්නේ රක් ගාලා යන්න ඕන. මට ගැව්වා වගේ තේරුණා කවුරු හරි. නෑ වැදුන්නේ. නෝමල් එක ඉස්සරහට යන්න ඕන. ගැම්මට. අයියෝ යමන් ඉක්මනට වීඩියෝ එක යකෝ වීඩියෝ එක දික් වෙනවා යම මුන් නැත්තම් වීඩියෝ එක බලන්නේ. දුකපන්. ඉතින් බොයිස් ඕගොල්ලෝ try කරලා බලන්න. ආසෙයිද? මම නම් try කරමින්දනේ මෙහා හරියටි. ඉතින් බොයිස් මම මීට කලින් වන්නොස් සෝදාලා මැච් එකක් ප්ලේ කරා. ඒක නම් මට කිල් දෙකක් වගේ දාන්න හම්බුනේ. හැබැයි ඒකෙත් තප්පුණා ගොඩක්. මම top 10 වගේ හිටියනේ ඒකේ. එයාගේ top 10 හිටියොත් කොහොමත් මගේ නේ ඕන කෙනෙක්ගේ අප් වෙනවා බොයිස්. ඕන කෙනෙක්ගේ රෑන්ක් එක අප් වෙනවා. අපි යම් බලන්නද ඉස්සරහට. බෑනේ බොයිස් යන්න උඩින් එනිමි ඉන්නනේ බොයිස්. හොඳට IQ එකෙන් ගන්න මැච් එකක්. එනිමි ඉන්නවද නැද්ද? කොහෙන් එයිද? එනිමිට ගහන්න පුළුවන් වේද කියලා හිතලා ගන්න ඕන බොයිස්. දැක්කනේ පොර හැංගිමයි ගහන්නේ. පොර කියට මම ඉන්නේ. කලින් වීඩියෝ එක ආදී බල්ලෝ කෑ ගැහුවා. උගේ බෙල්ල මිරි ගන්න ගියම. පවුන ඉතින් සතා බෙල්ල මිරි ගන්න බෑනේ. බලමු. මට මතක හැටියට සෝන් එක සෙට් උනේ පීක් වලද කොහෙද? පීක් වලට වගේ තමයි සෝන් එක සෙට් උනේ. ඉතින් බොයිස් දැන් මම පීක් වලට මැදින් ගියා නම් මට මොකද වෙන්නේ? බලලා කමෙන්ට් එකක් දාන්න බලන්න. මම පීක් වලට මැදින් ගියා නම් මට මොකද වෙන්නේ කියලා හිතාන්න පුළුවන්ද? top 5 වත් ඉන්න හම්බෙන්නේ නැහැ බොයිස්. මං කාලා මෙලහකට එනවා. එකෙන්ම කියන්නේ බොයිස්. ඉතින් මම වැඩි ප්‍රෝ කෙනෙක් නෙමෙයි මම බොටෙක්. කැමති නම් මාත් එක්ක BR ගහන්න එන්න පුළුවන්. මගේ WhatsApp නම්බරෙත් මං කියන්න එක්කපා. බලලා WhatsApp වල නම්බරෙට මැසේජ් දාන්න ගත්තොත් එක දිගට මට අවාසියනේ එතකොට. මම නිසා කියන්නේ. මට වොයිස් ලයිව් වෙන්න විදිහක් නැහැ. මට මොකක් හරි අර පර්මිෂන් එකක් මොකක් හරි දෙන්න තියෙන එක මම හදාගෙන නැහැ. ඒක හදාගත්තට පස්සේ හෙඩ්සෙට් දෙකුත් නැහැ වොයිස්. ඒ දෙක අරගෙන මං එනවා. ලයිව්. ඉතින් කෙලින්ම giveaway තමයි ඉතින් දන්නවනේ. හින්දුවක් කියාගෙන අතල්ලේ දුවන්න ඕන. පේනවනේ බොයි සෝන් එකත් එක්කමයි මං ඉන්නේ. සෝන් එකෙන් චුට්ටක්වත් මග ඇරෙන්නේ නැහැ බොයි. සෝන් එකත් එක්කමයි යන්න ඕනේ. දැක්කනේ බොයි සෝන් එක. සෝන් එකට චුට්ටක් එහෙම තමයි මාත් ඉන්නේ. දැන් ඔය පීක් වල දඩ වලි යනවා. මේ වෙලාවට වලියක් යනවා. දැන් 4 දෙනා ඉන්නේ. කියන්නේ මායි තව 3 දෙනෙක් ඉන්නවා කොහොමත්. හරිද? ඉතින් බොයිස් ස්පීක් කළා අනිත් ඔය වලිය යනවා දැක්කද? මැප් එකේ වලි මට පෙන්නනවා රතු පාටින් පෙන්නනවානේ. ඉතින් බොයිස් ඕම කියලා ගොන්නු වගේ මැද්දට පැනලා ගහන්න යන්න එපා. අර උඩිනුත් එනෙමි වහිනවර. නිසා ගොන්නු වගේ මැප් එකට ඒ වලි තියෙන තැන වල ගිහිල්ලා ගහන්න යන්න එපා බොයිස්. අනිවා කණ්ඩ තමා වෙනවා. හරිද? ටිකක් ඉඳලා ෂේප් එකේ ඉඳලා ගහ ගන්න ඕන බොයිස්. හරිද? චුට්ටක් කැපිලා එනිමි ටික අඩු වෙනකන් ඉන්න ඕනේ. කියන්නේ උඩරිම අඩු වෙනකන්. දැන් ස්ක්වොඩ් එකක් අනිවා අන්තිම සෙට් එකේ මට ඩුව එකක් සෙට් වෙන්නේ. අන්තිමටම සෙට් වෙන්නේ මට ඩුව එක. ඔය විදිහට බොයිස් පොඩ්ඩක් කවර් එක ගහන්න ඕනේ. ඉන්නේ එනිමිත් ලීසි නෑ බොයිස්. අර හැංගෙන්නේ ඉති පවර් දාන් ගාලා ළඟට වෙනකන් දන්නෙත් නෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැක්කනේ අර ඇතුලේ වෝල් ගහලා බා. අර ගේ ඇතුලේ වෝල් ගහලා. අර එනිමිත් රතු පාටින් පෙන්නනවා එතන. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් බොයිස් මං මේ වීඩියෝ එක රිටර්න් කරද්දී තව මේ රිටර්න් කරද්දී
මේ වීඩියෝ එක දාද්දී මම තව වීඩියෝ එකක් දායි සමහරක් විට ලොල් රිමෝට් එකට ස්පින් කරනවා. කියන්නේ මම නම් ගොඩක් ස්පින් කරලා තියෙන්නේ. ස්පින් තව 18ක් අය දෙන්න තියෙන්නේ. ওই ටික ස්පින් කරන වීඩියෝ එකක් ගේනවා මම. ඒකට චැට් වෙන්න වොයිස්. ඕගොල්ලන්ට මොන වගේ වීඩියෝද මගෙන් ඕනේ? කියන්නේ නෝ ප්‍රෑන්ක් මොනවද තව ඔය කස්ටම් ටෝක් කරන වීඩියෝද ඕනේ නැත්නම් මේ වගේ normal BR CA සබ් කරන වීඩියෝද? කමෙන්ට් එකක් දාන්න වොයිස්. ආයෙ මතක් කරනවා වීඩියෝ එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අන්න එනිමි subscribe කරපල්ලා පස්සේ මේක බලපන්. එනිමි එකෙක් වෙන්න බෑ 3 දෙනෙක් ඉන්නවනේ. හරි ඌ දෙන්නම එක තැන බා. දෙන්නම එක තැන හිටියේ. ඔව්. ඉතින් බොයිස් ඔතන මට එන්න බලු වැඩක් වෙනවා. අරකට ගහද්දිම මෙහෙන් ආවා. ඉතින් බොයිස් මට කරන්න දෙයක් නැති වුණා. ඉතින් බොයිස් BR මැච් එකේ අන්තිම තප්පරේට අපි ළඟා වෙනවා බොයිස්. වීඩියෝ එක subscribe කරන්න. එහෙනම් අපි ගියා.